ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ග්ලෙන්ෂිල් රොහාන් YouTube channel එකෙන් ඕගොල්ලන්ට කොරියන් භාෂාව උගන්වන 10 වෙනි වීඩියෝ එකට තමයි ඕගොල්ලෝ අද ඇවිල්ලා ඉන්නේ. මුල් වීඩියෝ 9න් ඕගොල්ලන්ට මම කරේ කොරියානු භාෂාවේ හෝඩිය සම්පූර්ණව අවසන් කරලා වචන 100කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුවා. දැන් අපි වාක්‍ය නිර්මාණය කිරීම තමයි ආරම්භ කරන්න ඕනේ. වාක්‍යයක් කියලා කියන්නේ වචන කිහිපයක එකතුවක්. ඒතර ඕනම භාෂාවක වචන එකිනෙකට එකතු කරනකොට නීති මාලාවක් තියෙනවා. ඒතර ස්ත්‍රී පුරුෂ පණ ඇති පණ නැති ඒක වචන බහු වචන කතාව ලිවීම ආදී ගොඩාක් දේවල් අපි බලනවා. කොරියන් භාෂාවේ බලන්නේ වෙනම එකක්. ඒ තමයි ඕනෑම වචනයක අග අකුර හල් අකුරක්ද නැද්ද? ගොඩක් අය ඒක අඳුරගන්නේ ස්වරයක්ද ව්‍යංජනාක්ෂරයක්ද? ඒක ටිකක් අමාරු එකක්. අග අකුර හල් අකුරක්ද නැද්ද කියලා අඳුරගන්න පුළුවන්. හල් අකුරක් නම් එක නීතියකොත් හල් අකුරක් නොවේ නම් තව නීතියකුත් තමයි කොරියන් භාෂාවේ තියෙන්නේ. එන හැම මොහොතකම කොටස් දෙකකට තමයි ඒ ආකාරයට බෙදෙන්නේ. දැන් වාක්‍යයක් ආරම්භ කරනකොට උක්තිය කියලා එකක් තියෙනවා. ඊළඟට ප්‍රධාන ක්‍රියාපදයක් එක දුවන වාක්‍යයක් නම් කර්මයේ තියෙනවා. හැම වාක්‍යයකම කර්මයක් නැහැ. සිදුවීමක් නම් තමයි කර්මයක් තියෙන්නේ. ඊළඟට ක්‍රියාපදයේ තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ වාක්‍යක ආරම්භය ගන්නෙ කොහොමද? භාෂාවකින් කතා කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි සිදුවීම. සිදුවීම කියලා කියන්නේ කනවා, බොනවා, නානවා, දුවනවා, පනිනවා, නටනවා. ඒ ක්‍රියාපද ප්‍රධාන ක්‍රියාපදත් එක්ක තියෙන්නේ සිදුවීම. සිදුවීමක් නොවන ප්‍රකාශයක් කියලා කියන්නේ නාම පදයක් විශේෂණ පදයකින් හෝ මොනියම් ආකාරයකට සිදුවීමකින් තොර විස්තර කිරීම. මගේ මහත්තයා ගුරුවරයෙක්. මේ මගේ තාත්තා. මගේ තාත්තා කාර්යාලයේ ඉන්නවා. සිදුවීමක් නෙමෙයි. ඒතර සිදුවීමක් කියන්නේ මම කනවා, මම නානවා, මම දුවනවා වගේ එකක් සිදුවීමක්. සිදුවීමක් වුණත් සිදුවීමක් නොවන ප්‍රකාශයක් නිර්මාණය කළත් ඒ දෙකටම වාක්‍යක ආරම්භයේ තියෙන නාමපදය තමයි උක්තය කියලා අපි කියන්නේ. එහෙනම් වාක්‍යක මුල මොනියම් හෝ නාමපදයක් යොදලා ඒ නාමපදයේ සම්බන්ධ කරගෙන යම් වාක්‍යයක් ලියනවා නම් ඒ නාමපදය උක්තය. ඒතර කොරියන් භාෂාවේ ඕනම වචනයක් නාමපදයක් උක්තයක් බවට පත් කරන්න ඒ නාමපදයේ අග අකුර හල් අකුරක්ද නැද්ද කියන කාරණාව මත ඊ සහ ගා කියන එක එකතු කරන්න ඕනේ. ඒක කතා විවහාරෙත් වැදගත් ක්‍රමයකට කතා කරනකොට ඒක භාවිතා කරනවා. එතකොට හල් අකුරක් නම් ඊ කියන එකත් හල් අකුරක් නොවේ නම් ගා කියන එකත් දානවා. දැන් මෙතන මම දාලා තියෙන්නේ පුද්ගල නාමපද. නාමපද කියලා ගත්තොත් එහෙම වාක්‍යක මුලට දාන්න පුළුවන් පුද්ගලයෙක් කෙනෙක්. ඒතර ගුරුවරයෙක්, ගුරුවරයා, තාත්තා, අම්මා, ඒ වගේ ඕනම කෙනෙක්, කාන්තාව, නේ, වෛද්‍යවරයා, නේ, ඒ වගේ එකක් ගන්න පුළුවන්. යහළුවා, ඒ පුද්ගලයෙක්. ඊළඟට සතෙක් ගන්න පුළුවන්. ඕනම සතෙක් උක්තිය හැටියට ගන්න පුළුවන්. ඊළඟට ස්ථාන නාමපදයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තැපැල් කන්තෝරුව, ඊළඟට රෝහල, පාසල වගේ එකකින් පටන් ගන්න පුළුවන්. ඊළඟට දෙයකින් පටන් ගන්න පුළුවන්. පොත, මේසය, කුඩය, ඒ වගේ අජීවි දෙයකින් වාක්‍ය පටන් ගන්න පුළුවන්. ඒ හැම එකක්ම නාමපද. එහෙනම් වාක්‍යයක උක්තේ හැටියට නාමපදයක් ආවොත් නාමපදයේ අග අකුර හල් අකුරක් නම් ඊ එන්න ඕනේ. හල් අකුරක් නෙමෙයි නම් ගා එන්න ඕනේ වාක්‍ය පටන් ගන්න ඒ ක්‍රමයට. එහෙනම් අපි බලමු. මෙතන මම දීලා තියෙන පුද්ගල නාමපද. මේ 16න් පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී මම මේ වීඩියෝ එකේදීම තව නාමපද ටිකක් දානවා. පුද්ගල නාමපද සහ වෙනත් නාමපද. අපි බලමු. අබොජි. අබොජි කියන්නේ තාත්තා. තාත්තා කියන එක වාක්‍යයට එනකොට ඒක උක්තේ හැටියට එනවා නම් අබොජි ගා කියලා එන්න ඕනේ. අයියේ මේ අබොජි කියන එකේ අග අකුර හල් අකුරක් නොවන නිසා. ඔමොනි අම්මා හල් අකුරක් නැහැ. ඔමොනි ගා. මේක හරාබොජි. දැන් මේ හල් උනාට මම ඔයගලන්ට මුල් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. මෙතන
හල් අකුරක් හැටියට එන අකුරේ වෙනස් ශබ්දයක් තියෙනවා නම් මෙතන ස්වරයක් ආවොත් ඒකේ වෙනස් ශබ්ද වෙනවා. එහෙනම් මේ හල් ආ එතන මේකේ ර තියෙනවනේ ර වෙනවා. හරාබොජි. හරාබොජි කියන්නේ සීයා. හරාබොජි ගා. හල්මොනි ආච්චි අම්මා. හල්මොනි ගා. අදල් පුතා අදල්. දැන් මේ අල්නේ ඊ වැටෙන්න එපා. හල් අකුරක් නම්. එහෙමනම් මේ ස්වරයක් හැටියට තියෙන නිසා රී වෙනවා. අදරි. තල් දුව. තරි. හියොන්. හියොන් කියලා කියන්නේ අයියා. පිරිමියෙක් අයියාට කියන්නේ හියොන්. හියොනි. ඔප්පා. කාන්තාවක් අයියට කියන්නේ ඔප්පා. ඔප්පා ගා. නුනා. නුනා කියලා කියන්නේ අක්කා. එතකොට පිරිමි කෙනෙක් තමයි අක්කට නුනා කියන්නේ. නුනා ගා. ඊළඟට නම් තොන්සෙන්. නම් තොන්සෙන් කියලා කියන්නේ මල්ලි. නම් තොන්සෙනි. යොදොන්සෙන්. යොදොන්සෙන් කියලා කියන්නේ නංගි. යොදොන්සෙනි. 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 නම්පියොන්. නම්පියොන් කියන්නේ මහත්තයා. නම්පියොනි. මහත්තයා කියලා කියන්නේ ස්වාම පුරුෂයා. නම්පියොනි. පුයින් භාර්යාව. පුයිනි හල් අකුරක් නිසා. අනේ. අනේ කියන්නේ භාර්යාව. සිංහලෙනුත් භාර්යාව බිරිඳ කියලා තියෙනවානේ. අනේ කියන්නේ බිරිඳ භාර්යාව. අනේගා. ආජුමොනි. ආජුමොනි කියලා කියන්නේ නැන්දා. ආජුමොනිගා. අජොස්සි. අජොස්සි කියලා කියන්නේ මාමා. අජොස්සි කියන්නේ මාමා. අජොස්සිගා. අජොස්සි කියන්නේ මාමා. අජොස්සිගා. එතකොට මාමට කියන සම්චොන් කියලා. සම්චොන්. ඒ වචනේ ගන්න පුළුවන් සම්චොන්. සම්චොන් කියලා આવොත් සම්චොන්නී කියලා එන්න ඕනේ. හරි. අපි ඊළඟ වචන ටිකක් මේ ගමම බලමු. හරි අපි බලමු 17 වෙනි වචනය. බලන්න කේ. කේ කියන්නේ බල්ලා. ඒතර කෙගා. කේ කිව්වම වාක්‍ය ආරම්භ කරනකොට බල්ලා බක්කයි වගේ වාක්‍යයක් ලියුවොත්. ඒතර කෙගා කියලා එන්න ඕනේ. කොයාංගි පූසා. කොයාංගි ගා. සෝ එළදෙන. සෝගා. නම්ජා පිරිමියා. නම්ජාගා හල් අකුර නෙමෙයි නම්ජාගා. හක්සෙන් ශිෂ්‍යයා. හක්සෙනි क्योसु महाचार्यवरया. क्योसुगा. सरम मिनिसा. सरमी. ඔන්නි. අක්කා. ඔන්නි කියලා කියන්නේ ගෑනු කෙනෙක් තමයි අක්කට ඔන්නි කියන්නේ. ඔන්නිගා. අයිසා වෛද්‍යවරයා. අයිසාගා. ආයි ළමයා. ආයිගා. ආයි ළමයා. ආයිගා. සජන්නිම් ආයතන ප්‍රධානියා. කොරියානු කර්මශාලාවට ගියාම ඒකේ ප්‍රධානියා සජන්නිම්. සජන්නිමි. මොග්සු වඩුවා. මොග්සු වඩුවා. මොග්සුගා. යොරිසා. යොරිසා කෝකියා. යොරිසාගා. කනෝසා. කන්හෝසා શબ્ද වෙන්නේ කනෝසා. හෙදිය. කනෝසාගා. චිංගු යහළුවා. චිංගුගා. චෙක් පොත. චෙගි. චෙක් පොත මේ අක්සා ඊ එකතුනම ගී වෙනවා. චෙගි. හරි. දැන් ඕගොල්ලන්ට උදාහරණ ගොඩාක් එක්ක මම ගා ඊ කියන එක ඕගොල්ලන්ට ඉදිරිපත් කළා. එහෙනම් ඕනෑම මම ඔය ඉතිසල කිව්වා වගේ ඕනෑම කෙනෙක් ඕනෑම දෙයක් ඕනෑම සතෙක් ඕනෑම ස්ථානයක් වෙනත් ක්‍රමයකට ගත්තොත් මේ ලෝකේ තියෙන ඕනෑම නාමපදයක් වාක්‍ය මුලට ආවොත් ඒ වාක්‍ය මුලට ආපු පමණින් නෙමේ එය උක්තියක්සේ භාවිතා කරනවා නම් ඒකට ගා සහ ඊ හල් අකුරක් නැද්ද කියන කාරණාව මත අග අකුර ගා සහ ඊ එකතු කරනවා. ඒක අනිවාර්යයි කොරියන් භාෂාවේ ප්‍රධානම තැන තමයි ඔතන. ඒතර අපි බලමු දැන් තාත්තා බත් කනවා.
එතකොට අබොජ්ජිගා දැන් පබ් කියන එක පබල් වෙනවා කර්මය හැටියට එනකොට. ඒක අපි ඊළඟ පාඩමේදී ඉගෙන ගන්නවා. අබොජ්ජිගා පබල් මොක්සම් නිදා වැදගත් භාෂාව අබොජ්ජිගා පබල් මොගෝයෝ. ඒ සාමාන්‍ය කතා කරන භාෂාව. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා කර්මයක් හැටියට නාමපදයක් ආවොත් ඒකට අපි මොකක්ද එකතු කරන්නේ? එහෙනම් සාමාන්‍ය වචනයක් කර්මයක් හැටියට වාක්‍ය මැද ආවොත් පමණක් අපි ඒක වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කරන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකෙන් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට මම සමුගන්නවා ඊළඟ වීඩියෝ එකකින් නැවත මුණ ගැහෙන බලාගෙන.